යුනි පොත් අතරට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අදත් මා කියවූ තවත් රසවත් පොතක මතක ඔයාලා එක්ක බෙදා ගන්නයි ඇවිත් ඉන්නේ. මම අද කතා කරන්න යන්නේ සඳරුවන් ලෙව්කේ බණ්ඩාර විසින් රචනා කරන ලද ශ්වේත ශාස්ත්‍ර කෘතිය ගැන. ශ්වේත ශාස්ත්‍ර බටහිර හස ප්‍රකාශනයක්. මිල රුපියල් 990යි. මිනිසා සහ තාක්ෂණය කියන්නේ හරියට තරාදියක දෙපැත්තක් වගේ. හැමදේම යහපත්ව නිවැරදිව පවතින්න නම් මේ දෙපැත්තම සම්බරව තියෙන්න ඕන. මේ සම්බරතාවය ගිලිහිලා ගිය තැන හැමදේම අවුල් සහගත වෙන්න පටන් ගන්නවා. තාක්ෂණය මිනිසා අභිබවා ගියත්, මිනිසා තාක්ෂණය අභිබවා ගියත් ලෝකේ පැවැත්ම අවුල් සහගත වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට සීමාව ඉක්මවා ගිහිල්ලා සම්බරතාවය ගිලිහීම නිසා සිද්ධ වුණු සාපරාධී ක්‍රියාවක් ගැන ලියවුණු කෘතියක් තමයි ශ්වේත ශාස්ත්‍ර කියන්නේ. ශ්වේත ශාස්ත්‍ර කෘතිය ආරම්භ වන්නේ හසිත ඉමදූව කියන 30 වර්ධි භෞතික විද්‍යාංශයේ දක්ෂතා දක්වපු ලෝකයට රටට ක්‍රීඩයක් අත්කර දෙන්න බලාපොරොත්තු වුණු තරුණයාගේ ඝාතනයත් සමග. ඔහු ඝාතනය වන්නේ ඔහුගේම නිවසේදී. ඔහුගේම කාමරය තුල හරියටම රෑ 12ට ඔහුගේ ශරීරයට තියුණු ආයුධයකින් 12 පළකට ඇනලා තමයි ඔහුව ඝාතනය කරන්නේ. මේ ඝාතනය ඉතාමත් අභිරහස් ඝාතනයක්. මේ ඝාතනය සිද්ධ වුණේ කොහොමද? මේ ඝාතනය සිද්ධ කරේ කොහොමද කියන එක ගැන කිසිම හෝඩුවාවක් නැති වෙන්න තමයි මේ ඝාතනය සිදුවන්නේ. නමුත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වෙනවා හසිත ඉමදූව කියන්නේ ඝාතන 10ක තවත් එක් ගොදුරක් විතරයි කියලා. මේ ඝාතන 10 තුල මේ ඝාතන සිදු කරන්නේ එකම ආයුධයකින්. ඒ තමයි ශ්වේත ශාස්ත්‍රය. එහෙම නැත්නම් සුදු පැහැති පිහිය. අපරාධකරු කෙසේ හෝ එකම පිහිය භාවිතා කරනවා මේ අපරාධය සිදු කරන්නට. නමුත් ඔහු එසේ කරන්නේ කොහොමද? පොලිස් පරීක්ෂක රංගරාජට හැකි වේවිද මේ සාපරාධී අපරාධකරුව කොටු කරගන්න? ඒ වගේ මේ අභිරහස විසඳන්නට. මේ කවරේ පසුපස මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මේ ඝාතනය වෙලා තියෙන්නේ ඊයේ රෑ 12ට. හට්ස් 12ක් තියෙනවා. පපුව ප්‍රදේශයට 2ක්, ඇඟ පිටුපස්සෙන් වකුගඩු වලට 2ක්, කුඩා මොළයට 1ක්, උදර අභ්‍යන්තරයට 3ක්, කලවා දෙකට 2ක්, ගෙල මත තිරස් අතට 1ක්, හදවතට 1ක්. ඔයා හරි සාජන්ට් වර්ණවීර. මේක සිහිසුම් කරලා කරපු ඝාතනයක්. මේක මේ ඝාතන රැල්ලේම තියෙන ලක්ෂණයක් සාජන්ට් මහත්තයා. මේ ඝාතනයට ලක් වෙන්නේ හොඳ මොළ ටිකක්. ඒකට හේතුව සහ ඝාතකයා අපි හොයා ගන්න ඕන ඉක්මනින්ම. මේ ඝාතනය සම්බන්ධයෙන් වෙන සේරම යාවත් පාලනය කිරීම මටත් ලබා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. මේක මේ ප්‍රදේශයට විතරක් අදාළ මිනිමරුමක් නෙවෙයි සාජන්ට් වර්ණවීර. මේක ලංකාව මූලික කරගෙන මුළු ලෝකෙම සිද්ධ වෙන දාම ඝාතන රැල්ලක්. දැනට මාස කිහිපයකට කලින් ලන්ඩන් වලත් මේ වගේම ඝාතනයක් වෙලා තියෙනවා. මේ සුදු පිහිය සාක්ෂිත් එක්ක මූලස්ථානයට ලැබෙන සලස්වන්න. කවරේ පසුපස කතාවේ කියවෙනවා වගේ මේ ලෝකයේ පුරාම සිද්ධ වෙන ඝාතන රැල්ලට හේතුව මොකක් වෙන්න පුළුවන්? මිනිසා ආත්මාර්ථකමින් සහ මමත්වයෙන් පිරීලා ගියාම ඔවුන්ගේ ඇස් මෝහයෙන් අන්ධ වෙලා යනවා. මෙන්න මේ විදිහට කොයිතරම් බුද්ධිමත් කෙනෙක් වුණත් ආත්මාර්ථයෙන් පිරුණහම ඔවුන්ගේ මොළය ඒ ආත්මාර්ථයට තමයි කටයුතු කරන්නේ. ඒ වෙලාවට ඔවුන් තවත් කෙනෙක් ගැන කල්පනා කරන්නේ නැහැ. ඔවුන්ගේ සහකම්පනය නැති වෙලා යනවා. මෙන්න මේ විදියට ආත්මාර්ථයෙන් පිරුණු කෙනෙක් මොනතරම් සාපරාධී වෙන්න පුළුවන්ද? අපරාධකරුවේ දාමඝාතකේ සැලසුම් සහගතව નિયમિત රටාවකට අපරාධ කරනවා කියන්නේම ඔහුගේ මොළය ඇතුලේ හොඳ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහේ අපරාධකරුවන් කොටු කර ගැනීම ලේසි පහසු නැහැ. පොලිස් පරීක්ෂක රංගරාජ් හැකි වේවිද මෙන්න මේ සාපරාධී අපරාධකරු කොටු කරගන්නට? ශ්වේත ශාස්ත්‍ර කෘතිය ලියවිලා තියෙන්නේ මේ සාපරාධී අපරාධය ගැන. වගේම පොලිස් පරීක්ෂක රංගරාජ් ඔහු කොටු කරගන්නේ කොහොමද කියන එක ගැන. මේක ආරම්භ වන්නේ දාම ඝාතනයකින් වුණත් මේ කෘතිය අවසාන වන්නේ අපි හිතුවේ නැති වෙනත්ම මානයකින්, වෙනත්ම කෝණයකින්. මේක හුදෙක්ම රහස් පරීක්ෂා කතාවක් විතරක් නෙමෙයි. මේ පොත ඇතුලේ විද්‍යා ප්‍රබන්ධයකුත් ගැබ් වෙලා තියෙනවා. මේ පොත ඇතුලේ තියෙන විද්‍යා ප්‍රබන්ධය මොකක්ද?
මේ පොත කොහොමද විද්‍යාවට සම්බන්ධ වෙන්නේ කියලා මේ කෘතිය කියවන විට ඔබට තේරෙයි. කෘතියෙහි කර්තෘ ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් මේ කෘතියෙහි අඩංගු වෙන විද්‍යාත්මක කරුණු සහ අපරාධ විද්‍යාවට අයත් කරුණු ගැන ඔහු හොඳ අධ්‍යයනයක යෙදලා තියෙන බව පෙනෙනවා. මගේ පෞද්ගලික අදහස තමයි මෙන්න මේ කෘතියට අදාළ විද්‍යාත්මක සහ අපරාධ විද්‍යාවට අයත් කරුණු කෘතිය ආරම්භයේදීම හොවා දැක්වීම කෘතියෙහි කුතුහලයේ තරමක් අඩු කරලා තියෙනවා කියලා. මොකද මටත් හැකි වුණා 10 වන පරිච්ඡේදයේ පමණ වන විට මේ කෘතිය අපරාධකරු කවුද යන අනුමාන කරන්න. කර්තෘ ඉඟි ලබා දුන්නත් අපි අපරාධකරු කවුද යන අනුමාන කරත් මේ කෘතියේ කුතුහලය නම් ටිකක්වත් අඩු වෙන්නේ නැහැ. මොකද අපරාධකරු කවුද යන්න නෙමෙයි ඔහු නීතියේ රැහැන්ට කොටු කරගන්නේ කොහොමද කියන එක තමයි මේ කෘතිය කියවන විට අපිට ඇතිවන කුතුහලය. මෙන්න මේ භයානක සාපරාධී අපරාධකරු නීතියේ රැහැනට කොටු කරගන්නේ කොහොමද කියලා දැනගන්න තියෙන උනන්දුව නිසාම කුතුහලය නිසාම මට මේ කෘතියේ සමහර තැන්වල ඕනෝටත් වඩා අලංකාර යොදලා තියෙනවා කියලා හිතුණා. එහෙම මට හිතුනේ මගේ කුතුහලයේ වැඩිකම කෘතිය අවසානයේ දැනගන්න තියෙන උනන්දුවත් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම සරල භාෂා රටාවකින් වේගවත් ගලා යෑමක් සහිතව ලියවිලා තියෙන මේ කෘතිය පාඨකයට වේගයෙන් කියවගෙන යන්න පුළුවන් කෘතියක්. මෙන්න මේ කුතුහලයේ සහිතව උද්‍යෝගයෙන් කියවන්න පුළුවන් කෘතිය ඇතුලේ කර්තෘ මන අධ්‍යයනයකින් හොඳ අවබෝධයකින් යුතුව විද්‍යාත්මක කරුණු නිවැරදිව යොදා තිබීමත් මේ තාත්වික බව වැඩි කිරීමට එක් හේතුවක් වෙලා තියෙනවා. වර්තමානයේ අපට රහස් පරීක්ෂක ස්වතන්ත්‍ර කෘතිවල දකින්නට නැති වෙනස්ම විදිහේ පරිකල්පනයකින් යුතු මේ කෘතිය පාඨක අපිට අලුත් අත්දැකීමක් ලබා දුන්න කෘතියක්. ස්වතන්ත්‍ර කෘතියක් වශයෙන් වෙනස්ම අත්දැකීමක් පාඨකයට ලබා දුන්න මේ කෘතිය රහස් පරීක්ෂක රාජජනක වගේම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න කැමති පාඨක ඔබත් කියවල රස විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ආයෙමත් දවසක මේ වගේම රසවත් පොතක මතක අරගෙන ඔයාලව මුණ ගැහෙන්න එන්න. එතකන් ඔයාලා හැමෝටම ස්තුතියි.